ආයි බොහෝ වේවා වණකම් අස්සලාමු අලයිකුම් මං චාම්පික දේවින්ද අදත් ඔබට සුබම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා අපි ලෝකයේ වෙතින් මේ වෙද්දි මුළු මහත් ලෝකයේම අවධානය යොමු වෙලා තිබෙන්නේ එකම එක රටක් දිහාවට ඒ තමයි ඉරානය. ඉරානයට මොකද වෙන්නේ? ඉරානයේ ආධ්‍යාත්මික නායකයා වශයෙන් හඳුන්වන අයතුල්ලා අල් ඛමේනි තවමත් ජීවතුන් අතර ඉන්නවද? එහෙම නැත්නම් ඔහු ජීවිතක්ෂයට පත් වෙලාද? මේ වගේ සෑහෙන ප්‍රශ්න වගේක් මුළු මහත් ලෝකයේ ඉස්සරහම මේ වෙද්දි තිබෙනවා. අනෙක් අතට ගත්තහම ඉරානය කියලා කියන්නේ ලෝක ඉතිහාසයේම ඉතාමත්ම ප්‍රබල ඒ වගේම සුවිශේෂී සන්දිස්ථාන රසක් පහු කරගෙන ආපු වැදගත් රටක්. එක වරක ලෝකයේම මවිත කළ මහා අධිරාජ්‍යයක් විදිහටත් තවත් වරක අභ්‍යන්තර ගැටුම් හමුවේ බිඳ වැටුණු රාජ්‍යයක් විදිහටත් ඉරානය අපිට හඳුන්වා දිය හැකියි. අද වීඩියෝ එකෙන් අපි ඔබට කියන්නේ ඉරානයේ අභිමානවත් නැකීම, ඒ වගේම එහි රජවරුන්ගේ පාලන සමය බිඳ වැටුණු ආකාරය සහ වර්තමානයේ වෙද්දී එම රට මුහුණ දීලා තියෙන අභියෝගාත්මක තත්ත්වය පිළිබඳ. රැඳෙන්න කියලා අද ආරාධනා කරනවා මේ වීඩියෝවේ අවසන් තත්පර කිහිපය දෙක. ඉරානයේ ඉතිහාසයේ පටන් ගන්නේ පුරාණ පර්සියානු අධිරාජ්‍යයෙන්. ක්‍රිස්තුපූර්ව 550 විතර මහා සයිරස් රජතුමා විසින් ආරම්භ කරපු ඇකීමෙනිඩ් අධිරාජ්‍ය එකල ලෝකයේ පැවති විශාලතම සහ බලවත්ම අධිරාජ්‍ය වුණා. ඔවුන්ගේ පාලනය ඉන්දියාවේ ඉඳන් ඊජිප්තුව සහ යුරෝපයේ කොටස් දක්වා විහිදී තිබුණා. පර්සියානුවන් කලාව, ගෘහ නිර්මාණ ශිල්පය සහ මානව හිමිකම් පිළිබඳව ලෝකයට අලුත් ආදර්ශයක් ලබා දුන්නු ජාතියක්. මහා සයිරස් රජතුමාගේ පාලන කාලයේදී විවිධ ආගම් සහ ජාතීන් වලට ගෞරවයෙන් සැලකීම විශේෂ ලක්ෂණයක් විදිහට හඳුන්වුවා. පර්සපොලිස් වගේ නගරවල අදටත් ඉතිරි වෙලා තිබෙන නටබුන් මේ යුගයේ පැවති දියුණුවට ඇත්තටම සාක්ෂි දරනවා. ඊට පස්සේ ගත්තොත් නූතන ඉරානයේ හැරවුම් ලක්ෂ්‍ය කොහෙද කියලා අපි බැලුවොත් මේක සනිටුහන් වෙන්නේ පහළවි රාජවංශයේ ආරම්භයත් එක්ක. 1925 වර්ෂයේදී රේසා ෂා පහළවි බලයට පත්වීමෙන් පස්සේ ඉරානය බටහිර පන්නයට නවීකරණය කිරීමේ කටයුතු ආරම්භ වෙනවා. ඔහුගේ පුත් මොහොමඩ් රේසා ෂා පහළවි 1941 ඉඳන් 1979 දක්වා රට පාලනය කරනවා. මොහුගේ කාලෙදී ඉරානයේ මැද පෙරදිග කලාපයේ ප්‍රබලතම සහ පොහොසත්ම රටක් බවට පත්ව තිබුණා කියලා තමයි ඉතිහාසයේ සඳහන් වෙන්නේ. විශේෂයෙන්ම ගත්තොත් දවල විප්ලවය එහෙම නැත්නම් වයිට් රෙවොලූෂන් එක හරහා රටේ අධ්‍යාපනය, කාන්තාවන්ගේ අයිතිවාසිකම් සහ කෘෂිකර්මාන්තය දියුණු කරන්න ෂා රජු පියවර ගත්තා කියලත් සඳහන්. මේ කාලෙදී ඉරානය ඇමරිකාව ඇතුළු බටහිර රටවල් එක්ක සමීපව සම්බන්ධතා පවත්වගෙන ගිහිල්ලා තිබෙනවා. ලෝකේ ප්‍රමුඛතම තෙල් අපනයනය කරන රටක් විදිහට එහිදී ඊටම ඉහළ ආර්ථික වර්ධනයක් ඉරානය අත්පත් කරගෙන තිබුණා. කෙසේ වෙතත් මේ රාජාණ්ඩුවේ බිඳවැටීම සහ 1979 විප්ලවය පැත්තට ආවොත් ෂා රජුගේ පාලනය පිටතින් ඊටම දියුණු විදිහට පෙනුනට රට අභ්‍යන්තරයෙන් ගත්තොත් විශාල අසහනයක් වර්ධනය වෙමින් පැවතිච්ච කාලයක් විදිහට තමයි ඉතිහාසයේ මේක සඳහන් වෙන්නේ. ඒ මොකද කිව්වොත් රජුගේ ඒකාධිපති පාලනය, රහස් පොලිසිය හරහා ජනතාව මර්ධනය කිරීම හරියට අද වගේ. ඒ වගේම බටහිර සංස්කෘතිය බලහත්කාරයෙන් පැටවීමට උත්සාහ කිරීම ආගමික නායකයන්ගේ සහ සාමාන්‍ය ජනතාවගේ දැඩි විරෝධයට හේතු වෙලා තිබුණා. තෙල් වලින් ලැබෙන මුදල් සාමාන්‍ය ජනතාව අතර හරි විදිහට බෙදී නොයාම නිසා දුප්පත් පොහොසත් කියන පරතරය මේ ගැප් එක ටික ටික වැඩි වෙලා තිබුණා. ඉතින් මේ විරෝධයේ ප්‍රධාන நாயකයා වුණේ එවකට පිටුවහල් කරලා හිටපු අයතුල්ලා රුහොල්ලා ඛමේනි. 1978 වෙද්දී රට පුරා දැවැන්ත විරෝධතා රැල්ලක් ඇති වුණා. 1979 ජනවාරි මාසයේදී ෂා රජුට රට අතහැර පලා යාමටත් සිද්ධ වුණා. මේකෙන් වසර 2500ක් පුරා පැවති පර්සියානු රාජාණ්ඩුව නිමාවට පත් වෙනවා. ඉරානය ඉස්ලාමීය ජනරජයක් විදිහට එතෙන් පටන් ප්‍රකාශයට පත් වුණා. ඊට පස්සේ තමයි ඉස්ලාමීය ජනරජය අභියෝගාත්මක ගමන ආරම්භ වෙන්නේ. මේ විප්ලවයෙන් පස්සේ ඉරානය සම්පූර්ණයෙන්ම වෙනස් මාර්ගයක් ගත්තා. ආගමික නීති විශේෂයෙන්ම ශරියා නීතිය මත පදනම් වූ පාලන ක්‍රමයක් තමයි ස්ථාපිත වුණේ. විප්ලවයෙන් පස්සේ ඉරානය සහ ඇමරිකාව අතර සම්බන්ධතා සම්පූර්ණයෙන්ම බිඳ වැටුණා. 1980 ඉඳන් 1988 දක්වා ඉරාකයත් එක්ක පැවති අවුරුදු 8ක දරුණු යුද්ධය ඉරානයේ ආර්ථිකයට සහ මිනිස් ජීවිතවලටත් දැඩි හානියක් සිද්ධ කළා. ඊට පස්සේ වසර ගණනාවක් පුරාවට පනවන ලද ජාත්‍යන්තර සම්බාධක නිසා ඉරානයට ලෝක වෙළඳපළත් එක්ක ගනුදෙනු කරන එක ඉතාම දුෂ්කර වුණා කියලා තමයි ඉතිහාසය කියන්නේ. විශේෂයෙන්ම ගත්තොත් ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙල නිසා බටහිර රටවල් ඉරානයට දැඩි ආර්ථික පීඩනයක් වර්තමානයේ වගේම එල්ල කරන්න පටන් ගත්තා. ඉතින් මෙහෙම තමයි ඉතිහාසය ටික ටික පෙරලගෙන ආවේ. කොහොම හරි අද වෙද්දී ඉරානය ඉතාම තීරණාත්මක කාල පරිච්ඡේදයකට තමයි අවතීර්ණ වෙලා ඉන්නේ. මේ වසර ආරම්භ වෙද්දිත් ඉරානය දැවැන්ත ආර්ථික සහ දේශපාලන අර්බුද රැසකට මුහුණ දෙමින් ඉන්න කාලවකවානුවක්. ආර්ථිකය අතින් ගත්තොත් ඉරානයේ මුදල් ලේඛකය මේ වෙද්දී රියාල් අගය සීග්‍රේන් පහත වැටෙමින් තිබෙන්නේ. උද්දමනය 60%ත් ඉක්මවලා ගිහිල්ලා තිබෙන්නේ. ආහාර ද්‍රව්‍යවල මිල ඒ රටේ මිනිසුන්ට දරන්න බැරි මට්ටමටත් වඩා ඉහළ ගිහිල්ලා තියෙන්නේ. ඉතින් මේ හින්දාම ජනතා විරෝධතා ඇති වෙන්න පටන් ගන්න තිබෙනවා. හරියට 1970 ගණන් වල තිබුණු අරගලය වගේම ජන අරගලයක් එහෙම නැත්නම් ජනතා විරෝධයක් දැන් වෙද්දී මතුවෙමින් තියෙනවා. මතු වෙලා අවසන්. 2022 වසරේ මහසා අමිනි නමැති තරුණියගේ මරණයෙන් පස්සේ ආරම්භ වුණු කාන්තාව ජීවිතය නිදහස විරෝධතා තවමත්
මේ රටේ විවිධ ස්වරූපයෙන් තියෙනවා කියලා තමයි විද්වතුන් කියන්නේ. ඉතින් ජනතාව දැනට පාලනයේ පවතින දැඩි නීති සහ ආර්ථික පීඩනයට එරෙහිව හඬ නගමින් ඉන්නවා. කලාපීය වශයෙන් ගත්තොත් සෑහෙන ගැටුමක තමයි ඉරානය මේ වෙද්දී ඉන්නේ. ඉරානය සහ ඊශ්‍රායලය අතර පවතින ඍජු යුදමය වාතාවරණය තවමත් රට අස්ථාවර කරලායි තියෙන්නේ. මෑතකදී එල්ලවුණු ගුවන් ප්‍රහාර සහ හමුදාමය ගැටුම් නිසා රටේ ආරක්ෂාව පිළිබඳවත් දැන් දැඩි බියක් නිර්මාණය වෙලා තිබෙනවා. ඉතින් ඉරානයේ වර්තමාන දරුණු ආර්ථික පසුබෑම සහ මේ දේශපාලන අස්ථාවරත්වය පිළිබඳ කතා කරද්දී ඩොනල්ඩ් ට්‍රම්ප් කියන්නේ නොසලකා හැරිය නොහැකි සාධකයක් චරිතයක්. ඔහු තමගේ පළමු දුර කාලය ඇතුලේ ඉරානයේ ආර්ථිකයේ කොන්ද බිඳ දැමීමට සමත් වුණා ඔහුගේ උපරිම පීඩනයේදීමේ ප්‍රතිපත්තිය හරහා. 2018 අවුරුද්දේදී ඔහු 2015 දී ඇති කරගත්ත න්‍යෂ්ටික ගිවිසුමෙන් ඒකපාර්ශ්විකව ඉවත්වීමටත් තීරණය කළා. ඊට පස්සේ ඉරානයට එරෙහිව දැඩි ආර්ථික සම්බාධක පාලාවක් පනවන්නටත් කටයුතු කරා. මෙන්න මේ සම්බාධක තමයි ඉරානයේ ප්‍රධානතම ආදායම් මාර්ගය වන බොරතෙල් අපනයනය සම්පූර්ණයෙන්ම පාහේ නවත්වන්නටත් ඔහු පියවර ගත්තා කියලා සඳහන් වුණේ. ඉරාන බැංකු පද්ධතිය ලෝක වෙළඳපොලින් හුදකලා කළ අතරේ ඉරානයත් එක්ක ගනුදෙනු කරන ඕනෑම විදේශීය සමාගමකට දඬුවම් පමුණුවන බවටත් ඔහු අනතුරු ඇඟවුවා. මේකේ ප්‍රතිඵලයක් විදිහට තමයි ඉරාන මුදල් ලේඛකය වන රියාල්හි අගය දරුණු ලෙස කඩා වැටුනේ. ඒ වගේම රට තුළ අත්‍යවශ්‍ය ද්‍රව්‍යබල මිලත් අහස උසට ඉහළ ගියේ. ඉතින් හැමෝම අහනවා මේ බිඳවැටීම පිටිපස්සේ ට්‍රම්ප් ඉන්නවද කියලා. ඒකට කවුරුත් ඍජු උත්තරයක් දෙන්නේ නැති වුණාට වක්‍රාකාරයෙන් පේන්නේ ඇත්තටම ට්‍රම්ප් තමයි මේ බිඳවැටීම පිටිපස්සේ ඉන්නේ කියලා. කොහොම වුණත් ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයේ බිඳවැටීමට ඍජුවම වගකිව යුතු බවට තර්ක කිහිපයක් මේ වෙද්දි මතු වෙනවා. ඔහුගේ පාලන කාලෙදී 2020 දී ඉරානයේ ප්‍රබලතම හමුදා නායකයෙකු වුණු කාසිම් සුලයිමානි ඝාතනය කිරීම ඉරාන පාලනයට එල්ල කරපු මරු පහරක් වුණා. මේක ඉරානයේ කලාපීය බලය සැලකිය යුතු ලෙස දුර්වල කළා. ඒ වගේම 2024 දී නැවත බලයට පත්වීමෙන් පස්සේ ඔහු වඩාත් ප්‍රබල සම්බාධක පනවා ඇති බවත් මේ වෙද්දි පේන්න තිබෙනවා. වර්තමාන තත්ත්වය විමසා බැලීමේදී ට්‍රම්ප්ගේ දැඩි ස්ථාවරය නිසා ඉරාන රජයට තමන්ගේ ජනතාවට සහන සැලසීමට තිබෙන මූල්‍ය ශක්තියත් අහිමි වී තිබෙන්නේ. ඉතින් මේ අවුරුද්දේ මුල් කාලේ මේ ගෙවෙන කොටත් ට්‍රම්ප් ඉරානයේ විරෝධතාකරුවන්ට ප්‍රසිද්ධියේ සහාය දක්වනවා. ඒ වගේම ඉරාන රජය තමන්ගේ ජනතාව මර්ධනය කළහොත් ඇමරිකාවේ වෙනුවෙන් මැදිහත් වන බවටත් අනතුරු හංගවලා තිබෙනවා. ඉරාන නායකයන් චෝදනා කරන්නේ රට තුල සිද්ධ වන විරෝධතා ට්‍රම්ප්ගේ සහ බටහිර රටවල සැලසුම් සහගත මෙහෙයවීම කියලා. කෙසේ වෙතත් ඉරානයේ වැටීමට හේතුව සම්බාධක විතරක්ම නෙවෙයි. රට තුල පවතින දූෂණය, අකාර්යක්ෂම කළමනාකරණය සහ සම්පත් හමුදාමය කටයුතු සඳහා පමණක් යෙදවීම වගේ අභ්‍යන්තර කරුණුත් මේකට හේතු වෙලා තිබෙනවා. හැබැයි ඩොනල්ඩ් ට්‍රම්ප් පනවපු ආර්ථික උගුල මේ බිඳ වැටෙන එක වේගවත් කරපු ප්‍රධාන බලවේගය කියන කාරණය විචාරකයෝ පිළිගන්න කාරණයක්. ඉතින් මේකත් එක්ක ඉලෝන් මස්ක් ගැනත් මේ කතාවට වැඩිපුර අවධානයක් යොමු වෙලා තිබෙනවා. විශේෂයෙන්ම ස්ටාර්ලින්ක් චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව ගැන. මොකද ඉරානය තුළ පවතින දැඩි අන්තර්ජාල වාරණය පරාජය කිරීම සඳහා ලෝක ප්‍රකට ව්‍යවසායකයෙක් වන ඉලෝන් මස්ක්ගේ ස්ටාර්ලින්ක් චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව විශාල මෙහෙයක් මේ වෙද්දි ඉටු කරමින් ඉන්නවා. විශේෂයෙන්ම ගත්තොත් 2022 අවුරුද්දේ නම් ඉරාන රජය විසින් රට තුළ අන්තර්ජාලය සම්පූර්ණයෙන්ම විසන්ධි කරන ඕනෑම වෙලාවක ස්ටාර්ලින්ක් තාක්ෂණය හරහා ලෝකයේත් එක්ක සම්බන්ධ වෙන ඉරාන වැසියන්ට අවස්ථාව ලැබුණා. මේක ඉරාන රජයටත් සෑහෙන හිසරදයක් වුණේ ඔවුන් එක හැඳින්වුවේත් ඇමරිකානු ඔත්තු බැලීමේ මෙවලමක් විදිහට. කොමුණත් 25-26 අවුරුදුවල මුල් භාගයේ දැන්ට වාර්තා වෙන තොරතුරුත් එක්ක ඉරාන රජය මේ වෙද්දී ස්ටාර්ලින්ක් සංඥා අවහිර කිරීම සඳහා අති නවීන ජෑම තාක්ෂණයක් භාවිත කරන්න පටන් අරන් තිබෙනවා. ඉතින් මේක මිලිටරි මට්ටමේ බාධා කිරීම විදිහට තමයි ඔවුන් සලකලා තිබෙන්නේ. කෙසේ වෙතත් ස්ටාර්ලින්ක් උපකරණ ක්‍රියාත්මක වීමට අවශ්‍ය කරන GPS සංඥා අවුල් කිරීම තමයි මේ ජෑම සරහා මේ ස්ටාර්ලින්ක් සේවාව අඩපණ කිරීමට උත්සාහ කරන්න ඔවුන් කරගෙන තිබෙන්නේ. ඉතින් ඒ වගේම තමයි සම්පූර්ණ බ්ලැක්අවුට් එකක්, සම්පූර්ණ විසන්ධි කිරීමක් 2026 ජනවාරි මාසයේ කියන්නේ මේ ගෙවෙන කාලය වෙද්දී පවතින දැවැන්ත විරෝධතා මර්ධනය කිරීම වෙනුවෙන් රජය විසින් ක්‍රියාත්මක කරලා තිබෙනවා. ඉතින් කොහොම වුණත් ස්ටාර්ලින්ක් උපකරණයක් ළඟ තබා ගැනීම හෝ භාවිත කිරීම ඉරානය තුළ මරණ දඬුවම දක්වා දඬුවම් ලැබිය හැකි වරදක් විදිහට තමයි මේ වෙද්දී රජය නම් කරලා තිබෙන්නේ. මේ හින්දා ඉලෝන් මස්ක් සහ ඉරාන රජය අතර පවතින්නේ තාක්ෂණය සහ මර්ධනය කිරීම අතර දරුණු ගැටුමක්. ඉලෝන් මස්ක් කියලා තිබුණේ මේ ජෑම තාක්ෂණය පරාජය කරමින් ඉරාන ජනතාවට අන්තර්ජාලය ලබා දීමට අවශ්‍ය මෘදුකාංග යාවත්කාලීන කිරීම නැත්නම් අප්ඩේට්ස් දිගින් දිගටම සිදු කරන බවයි. ඉතින් අවසාන වශයෙන් ඉරානයේ උත්තරීතර නායකයා ගැනත් වචනයක් සඳහන් කළ යුතුමයි. 2026 මේ ජනවාරි මාසයේ වෙද්දී ඉරානයේ උත්තරීතර නායක 86 හැවිරිදි අයතුල්ලා අල් ඛමේනි තමන්ගේ පාලන කාලේ දරුණුතම අභියෝගයට මුහුණ දෙමින් ඉන්නේ. සති දෙකකට වඩා වැඩි කාලයක් පුරාවට රට පුරා පැතිර යන දැවැන්ත විරෝධතා හමුවේ ඔහු මෑතකදී රූපවාහිනිය හරහා ජාතිය ඇමතුවා. එහිදී ඔහු කියලා තිබුණේ මේ විරෝධතා පිටුපස ඇමරිකාව සහ ඔවුන්ගේ කුලී හේවායන් ඉන්නවා කියලා. රජයට පක්ෂපාතීව පවත්වන රැලි ඇමරිකානු දේශපාලනඥයන්ට අනතුරු හැඟවීමක් බවත් ඔහු සඳහන් කරා. කෙසේ වෙතත් වාර්තා වෙන විදිහට ඛමේනිගේ පාලනයට එරෙහිව ජනතාව ඒකාධිපතියාට මරණය වගේ සටන්
සටන් පාට කියමින් වීදි බැසගෙන ඉන්නවා. මේක 1979 විප්ලවයෙන් පස්සේ ඉරාන පාලනය මුහුණ දෙන ප්‍රබලතම තර්ජනයක් විදිහට තමයි සැලකෙන්නේ. කමෙනි විසින් විරෝධතාකරුවන්ට එරෙහිව දැඩි මර්දනයක් ක්‍රියාත්මක කිරීමට මේ වෙද්දී උපදෙස් ලබා දීලා තිබෙනවා. මේ වෙද්දිත් මියගිය සංඛ්‍යාව 600 ඉක්මවා ගොස් ඇති බවත් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන පෙන්වලා දෙනවා. සමහර තැන්වලදී මේක 1000 2000 වගේ සංඛ්‍යාත්මක අගයන් වලට වෙනස් වීම වලට ලක් වෙලා තිබුණා. කෙසේ වෙතත් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 2026 මුල් සතිවලදී ඉරානය සම්බන්ධයෙන් ඉතාම දැඩි සහ භයානක ස්ථාවරයක් ප්‍රකාශ කරලා තිබුණා. ඉරාන රජය විසින් විරෝධතාකරුවන් ඝාතනය කිරීම තමන්ගේ රෙඩ් ලයින් එක එහෙම නැත්නම් රතු ඉර ලෙස හඳුන්වා දුන් සීමාව ඉක්මවා යාමක් වුණොත් ඇමරිකාව ඍජුවම එයට මැදිහත් වන බවට ඔහු අනතුරු අඟවලා තිබුණා. ඔහුගේ නවතම ප්‍රකාශය අනුව ඔහු කියලා තිබුණේ ඉරානයට කිසිම දවසක නොකරපු ප්‍රහාරයක් ඔහු එහෙම වුණොත් කරනවා කියලා දියත් කරනවා කියලා. ඉරානයේ දිගින් දිගටම විරෝධතාකරුවන්ට වෙඩි තැබුවොත් හෝ ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩපිළිවෙල යලි පණ ගැන්වීමට උත්සාහ කළහොත් ඔවුන් මින් පෙර කිසිදාත් නොවිඳි ආකාරයේ ප්‍රහාරයකට ඔවුන්ට මුහුණ දීමට සිදු වූ නැති බව තමයි ඔහු පවසා තිබුණේ. ඒ වගේම ට්‍රම්ප් මේ වෙද්දිත් ඉරානයේ උපාය මාර්ගික ස්ථානවලට ප්‍රහාර එල්ල කිරීම සඳහා වූ මිලිටරි සැලසුම් පිළිබඳව තමන්ගේ ආරක්ෂක උපදේශකයන් එක්ක සාකච්ඡා කරමින් ඉන්නවා කියලත් සඳහන් වෙනවා. ඒ වගේම මීට කලින් ඇමරිකාව එල්ල කරපු ප්‍රහාර වලින් පස්සේ ඉරාන රජය තමන් එක්ක සාකච්ඡා කිරීමට අවශ්‍ය බව දන්වා ඇති නමුත් වැඩදායි සාකච්ඡාවක් සඳහා කාලය පැමිණෙන තෙක් තමන් ඍජු මිලිටරි බලය යෙදවීමට සූදානම් බවත් ට්‍රම්ප් අවධාරණය කරලා තිබුණා. ඉතින් කොහොම වුණත් ට්‍රම්ප්ගේ මේ ප්‍රකාශ මැද පෙරදිග කලාපය ඇතුලේ මහා පරිපාලන යුද්ධයක් ඇතිවීමේ අවදානම දැඩි ලෙස ඉහළ නංවා තිබෙන්නේ.